හදවත ඇතුලේ තිබුණ කාලයක තිස්සේ මේ අපි පුරාණ ගමේ වැව ප්‍රතිසංස්කරණය කටයුතු කරන්න ඕන තිබ්බ ගම්බිම නැවත ඒ තත්ත්වයට හදන්න ඕන කියන පුරාණ ගැමි ගතිය මගේ හදවත ඇතුලේ තියෙන ඉස්මතු කරන්න තමයි මම මේ දේවල් කරන්නේ. අනිත් එක බුදුදහමේ සඳහන් වෙන පරිදි උතුම් වූ පුණ්‍ය කර්මයක් තමයි වැව් බැඳීම, ලිං හැරීම, පාරවල් හැදීම. මම ඒකට පුරුදු කුඩා කාලේ ඉඳලා පුරුදු වෙලා ඉන්න පුද්ගලෙක්. හැල්ලුවෙන් ජීවත් වෙන මේ ලොකු අයියලා ඉන්නවා. ඔයාලා කියන්නේ මේ ශක්ති රාජය. ඇත්තටම වටිනාකම තිබුත් පුළුවන් නම් දිස්ත්‍රික්කවත් නෑ මන් දන්නවා ඉතින් මේ වගේ සිතුවිල්ලක් තියෙන පුතේ. ඒ නිසා අපිට අද කජෙක්ම මේ සියලු දෙනාට උදව් කරලා හැම පාරක්ම හදලා ඒ සියලු දේවල් කරේ අදෙක් වගේ පුතේ. මෙතුමා බලාපොරොත්තු වෙන්නේ මෙතුමාගේ වියදමින් තමයි මේ වැව කරලා. අයිබෝවන් නාඩි ටීම් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව අපි මේ අලුත් තැනකට එක්කගෙන යන්න ලෑස්ති වෙන්නේ. ගලම්බිදුලව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක අන්තයක් තියෙනවා වනාන්තරයෙන් ගහන වෙච්ච මේ ප්‍රදේශය. අපි මේ ප්‍රදේශයට යන්නේ අද දවසේ විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා බලන්න. මොකක්ද මේ විශේෂ කාර්යය? අතීත මුතුන් මිත්තන්ගෙන් සිට මිනිස්සු ජීවත් වෙච්ච වාරි තාක්ෂණයේ අලුත් පියවරක් අද අපිට දකින්න හම්බ වෙනවා. අපේ අතීත හෙළ රජදරුවන් වැව් නිර්මාණය කරලා පොදුවේ මිනිස්සුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක්, කෘෂිකර්මාන්ත පරිසරයක් ගොඩනැගුව විශේෂිත අංගයක් තමයි වැව කියලා කියන්නේ. අද අපි යනවා ගලෙන්බිදුල ප්‍රාදේශීය කොට්ටාසේ පහළ නිතුල්ගොල්ලෑව වැව බලන්න. ඇත්තටම ගත්තොත් අවුරුදු 300කට විතර කලින් මේක පවුල් 13ක් ජීවත් වෙච්ච මිනිස්සුන්ට අක්කර 14ක් වගා කරපු ප්‍රදේශයක් පෝෂණය කරපු වැවක් බලන්න තමයි අපි මේ යන්න හදන්නේ. ඒ වැව එදා එහෙම මිනිස්සුන්ට සෙත සැලසුවත් වර්තමානයේ වෙනකොට ඒ වැව නටබුන් වෙලා භාවිතයට නොගෙන මිනිස්සුන්ගෙන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට සුවිශේෂී චරිතයක් හම්බ වෙනවා සමන් ප්‍රියන්ත සහෝදරයා. සමන් ප්‍රියන්ත අයියා තමයි ඒ වැවේ වර්තමාන වෙනකොට හිමිකාරීත්වය දරන්නේ. ඒ කියන්නේ එතුමට පරම්පරාවෙන්ම මේ වැවේ උරුමකම් තිබිලා තියෙනවා. ඉතින් එතුමා මේ වැව වර්තමාන වෙනකොට ඔහුගේ මිත්‍ර සම්බන්ධකම් හරහා, ඔහුගේ සහෝදර සහෝදරයන් හරහා ගම්වාසීන්ගේ උදව්වෙන් ඒ වැව නැවත ප්‍රතිසංස්කරණය කරලා මිනිස්සුන්ට සෙත සලසන්ට වැවේ අද විශේෂ පූජාවක් පවත්වනවා. ඒ වැව මේ වෙනකොට නිර්මාණය කරලා අවසන් නැහැ. නමුත් වැවේ අපි බලමු වැවේ මේ වෙනකොට කොච්චර දුරට වැව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවද? අද අපි ආවේ ඒ වගේ සුවිශේෂී තර හොයාගෙන යන ගමනේ මේ වගේ සුවිශේෂී චරිතයක් අපිට මග අරින්න බෑ. හේතුව වර්තමාන වෙනකොට අපේ රටේ මෙහෙම පොදු වැඩකට, පොදු කාර්යයකට අතගහන මිනිස්සු ඉන්නේ ඉතා අතලොස්සක්. ඒ වගේම හිතන්න වැව වර්තමාන වෙනකොට තියෙන මිනිස්සුන්ගේ ආර්ථිකය හැමුවේ වැවක් ප්‍රතිසංස්කරණය කරනවා කියන එක පිළිපටු කාර්යයක් නෙවෙයි. ඉතින් අපි අගය කළ යුතු ඒ මහා කාර්යයේ අද විශේෂ දවසක්. ඒ විශේෂ දවස ඔබ වෙතගෙන එන්නයි මේ නාඩි ටීම් අපේ සූදානම්. එන යමු එතන. එහෙනම් මේ අපි ඇවිල්ලා ඉන්නේ දිවුල්ලව ඉස්මත්තේ ඉන්න පහළ නිතුල්ගොල්ලෑව
වැව ළඟට. මොකද්ද මේ පහළ නිතුල්ගොල්ල වැව කියන්නේ? අපි බලමු මොකද්ද මේ පහළ නිතුල්ගොල්ල වැව කියන්නේ කියලා. ඔයාලා පේනවා මේ මෙතන අලුතෙන් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිද්ධ වෙනවා. මේ තමා නිතුල්ගොල්ල වැව කියන ගමේ තියෙන පැරණි ගම තිබුණු තැන. මේ ස්ථානයේ ඉඳලා තව ටික දුරක් නැගෙනහිර පැත්තට යනකොට ඉහළ නිතුල්ගොල්ල වැව පිහිටලා තියෙනවා. මේ පහළ නිතුල්ගොල්ල ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සු ඇයි මේ ප්‍රදේශය අතහැරලා ගියේ? කොහොමද මේ ප්‍රදේශය මේ විදිහට අතහැරලා ගිහිලා මිනිස්සු ඇයි නගර ආශ්‍රිතව නගර වලට කිට්ටුව මිනිස්සු ජීවත් වුණේ ඇයි කියන එක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ විශාල සංස්කෘතික කර්තව්‍යයක් සිද්ධ වෙන තැනකට. මේ තැන ඔයාලට පසුබිමින් පේනවා ඇති මෙතන මොකද හදනවා ඒකට තවත් කට්ටිය යම් කාර්යයකට සූදානම් වෙන බව. අතර මෙතන සිද්ධ වෙන්නේ දැන් අද පිරිමේ මංගල්‍යයක් සිද්ධ වෙනවා. අපේ අතීත තොරතුරුත් එක්ක කතා කරා වගේ ඒ තොරතුරු අදාළව මෙතන සිද්ධ වෙන සංස්කෘතික කටයුත්ත. අපේ අතීතයට සම්බන්ධී යම් කිසි සංස්කෘතික කටයුත්තක් සිද්ධ වෙනවා. හැබැයි මේ කටයුත්තේ මොකද්ද සිද්ධ වෙන්නේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අපිට හොඳටම කරුණු කාරණා දැනගන්න පුළුවන් වෙන නියම අයිතිකරුවෙක් කියන්නේ. අපි උගෙන් දැනගමු මේ සිද්ධ වෙන කර්තව්‍ය මොකද්ද මේක ඉතිහාසය මොකද්ද කියලා. මේ අපිට කියන්නේ සමන්තියන්ට අපේ අයියා. ඒත් එක්ක කතා කරමු. මේ තොරතුරු වල ඉතිහාසය සහ අද සිද්ධ වෙන කර්තව්‍ය මොකද්ද කියලා. අපේ නාඩි ටීවී ටීම් එකට අවශ්‍යයි. ඒ වගේම අපේ සමස්ත බලන සියලුම දෙනාට අවශ්‍යයි. මේ කරුණු කාරණා වල තොරතුරු ටික ඉතිහාස තොරතුරු ටිකත් එක්ක අද සිද්ධ වෙන කාර්යයක් සම්බන්ධව තොරතුරු දෙන්න. ඒ සමන්තයන්ට යකින් අපි අහලා බලමු මොකද්ද මේ සිද්ධ වෙන්නේ. අපිට කියන්න බලන්න අද මේ සිද්ධ වෙන කර්තව්‍ය මොකද්ද මේකේ මෙහෙම කරන්න හේතුනේ මොකද්ද මේක ඉතිහාස තොරතුරු. ඇත්තටම අපි මේ අවස්ථාවේදී දැනට කරගෙන ඉන්නේ කිරීදිරීමේ මංගල වැඩ කටයුතු ටික. අපි මිට පෙර අවස්ථාව ගන්නාවකදී මේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු කරා. මේකේ අවසරයක් ඇතිව මේ වැවට වෙන මැප් එකක් තියෙනවා. ඒ වගේම ඉඩකඩම් වලට මැප් තියෙනවා. ඒකම ආරක්ෂිත නෙවෙයි. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කර්ම සිද්ධ කරන මේ වැව බැඳීම සම්බන්ධයි. මේක පුරාණ ගමක්. මගේ සියා පංගම. ඒ වගේම මොකද ගමේ නම පහළ නිතුල්ගොල්ල කියන ගම. පහළ නිතුල්ගොල්ල කියන ගම. ඒ වගේම අපේ අම්මගේ අම්මා ඉපදිලා තියෙන මේ ගම. ඒ වගේම අපේ තාත්තගේ දැන්ට මෙතනින් එහාට නිතුල්ගොල්ල කියන ගමේ කලින් ජනතාව ජීවත් වෙලා තියෙන මේ ගමේ තමයි ජීවත් වෙලා තියෙන පංගම. ඊට පස්සේ ජනවල් සම්බ වුණාට පස්සේ තමයි ඒගොල්ලෝ ආණ්ඩුවෙන් ඉඩක් දුන්නාට පස්සේ පහළ ගමට ගිහිල්ලා තියෙන මේක අතහැරලා ගන්න. මේ ගුරුතර තෙරපිය වැඩිකරම සිද්ධ වුණා මිනිස්සු ජීවත් වුණා නෑ මේ අක්‍රිය මේකේ විතර නිසා වැව කැඩිලා ගිහිල්ලා තිබුණා ඒක පස්සේ උනේ නැත්තත් ඒ වගේ මේ අවුරුදු මාදනුවට වසර 35 කාලයක් මේ වැව උතර පිළිලා නැහැ. ඉඩකඩම් දුක් විඳලා මේවා කලේ ලොකු කැලෑ තිබුණා. මම ඒ එලි කරේ මේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු කරා. මේ වෙනකොට ඒ කාර්යය තමයි අපි කරගෙන ගියේ. මේ යන්නේ පහළ නිතුල්ගොල්ල වැවේ ඉස්මත්. මෙයන්ට විශේෂ හේතුවක් තියෙනවා. මේ වැවේට සම්බන්ධ පුද පූජාවන් සිදු කරලා තියෙනවා. එකක් තමයි වැව් දානය. වැව් දානය කියන්නේ වැවේ තිබ්බ දානය. තව එකක් තියෙනවා පට්ටි දානය. ඒ කියන්නේ කිරිහරක් වෙනුවෙන් පවත්වපු දානය. තව එකක් තියෙනවා ගම්බාර දෙවියන් වෙනුවෙන් පවත්වපු පුල්ලයාර දානය. මෙහෙත ගම්බාර දෙවියන් තමයි පුල්ලයාර දෙවියන් කියන්නේ ඝන දෙවියන්. එතකොට මේ අපි යන්නේ මේ පහළ නිතුල්ගොල්ල වැවට සම්බන්ධව වැව් දානය පවත්වපු ඉදිරි කරා ඔයාගෙන. දැන් ඔයාලට පේනවා ඇති මේක මේ සුන්දරත්වය ඇතුලේ වනාන්තරය ඇතුලේ තියෙන සුන්දරත්වයත් එක්ක කියන ප්‍රදේශයක්. නමුත් අපි දන්නවා මේකේ ප්‍රදේශයේ සැහැල්ලුවෙන් ජීවත් වෙන මේ ලොකු අයලා ඉන්නවා. ලොකු අයලා කියන්නේ මේ අත්ති රාජ්‍යය. අත්ති රාජ්‍යව නිදහසේ සැරිසරන භූමියක තමයි අපි මේ යන්නේ.
අපි මේ යන්නේ ඒ තිඹිරි ගහ හොයාගෙන. තිඹිරි ගහ ළඟ තමයි අපිට අර පුරාණ මාමා කිව්ව විදිහට වැව් බුද්ධ පූජාව පවත්වන. වැව වෙනුවෙන් ඔවුන්ගේ හිතවල තියෙන විශ්වාසය සංස්කෘතියත් එක්ක බැඳිච්ච විවිධ ලක්ෂණ ඉස්මතු කරපු තවත් කාරණයක් තමයි මේ බුද්ධ පූජා. ඒ වගේ වැදගත්. මොකද මේවා මේ අපි ඔයාලට ඉදිරිපත් කරන්න මේවා තව කොච්චර කාලයක් මේවා අපිට ඉදිරිපත් කරන්න ලැබෙයිද කියන්න දන්නේ නැහැ. මොකද තරුණ ප්‍රජාව අපේ දරුවෝ මේවට කොච්චර කැමතිද කියලා කියන්න බෑ. නමුත් කවුරුන් හොඳේ මේ වගේ වැදගත්කම හොයාගෙන යන වැදගත්කම දැනගන්න කැමති පිරිසති. ඔවුන්ට තවත් එක්මානයක් එක්තොරතුරක් පෙන්වන්නයි තමයි අපි මේ උත්සාහය. අපි බලමු නාඩි ටීවී ටීම් එකත් එක්ක. මේ යන අපි පාරේ ඉස්සරහා තියෙනවා තිඹිරි ගහ. ඒ තිඹිරි ගහට යන පාර. මේ පාර මේ කවුරුත් මිනිස්සු හදපු පාරක් නෙවෙයි. මේ කර මං කිව්ව ලොකු අයියලා ගියපු පාර. මේ ලොකු අයියලා යන පාරක අය තනකොළ ගහක්වත් වැවෙන්නේ නැහැ. අපිට පේන ඔක්කොම තියෙන්නේ මේ ධර්ම සාක. විදාන්තේ ඒ පුරුද්දක් එක මේ පාරවල තමයි ඔවුන්ගේ ගමන හදාගෙන තියෙනවා. Google Map එකේවත් නෑ මේ පාරව. ආදේශ ජීවත් වෙන කට්ටිය මේ තමයි තියෙන වැවේ දාණය පවත්වපු විශාල තිඹිරි ගහ. මේ තිඹිරි ගහේ හැදෙන ගෙඩි අතරම මේ රස පළතුරකට ආහාරයට ගන්න දෙයක් වර්තමානයේ මේ කැලෑ පළතුරු නැතිලා යනවනේ. මේ වැව් දාණය අතීතයේදී පවත්වලා තියෙන මේ තිඹිරි ගහ ළඟ. ගහත් ගොඩක් දිරලා ගිහලා නමුත් තාම පණ ඇති වෘක්ෂයක් විදිහට දකින්න හම්බ වෙනවා අපිට. අපිට මේ වැඩේට මේ ගමන මේ හොයාගන්න අපිට උදව් කරා අනුරයියි ගුණතිලක මාමයි අපිට උදව් කරා මේ තැන හොයාගන්න. මේ ලේසියෙන් පහසෙන් හොයාගන්න පුළුවන් තැනක් නෙවෙයි අත්‍තරම. අතන මේ මාත් මේ දැකපු ලොකුම තිඹිරි ගහම. ඒ කියන්නේ තිඹිරි ගහ දැකලා තියෙනවා. නමුත් මේ විදිහට නිකන් අර කැලයක් ඇතුලේ හරි අතු විහිදගෙන මේ පුරාණ භාගයක් තියෙනවා. පුරාණ භාගයක තියෙනවා. මේ විශාල නැගී හිටින ගහක් ඇතුලේ අදමයි දැක්කේ. සාදු බවන්ගේ ශ්‍රී ලංකා දීපේට මුල්මා දමදිය සතර බිරින දේහ අඩලෙන දාට ශ්‍රී සම්බුද්ධ රාතනේ මොහොදු කරදිය වලල්ලත්තේ මහානවදී අප්ලාවට වදාරන්නා වූ ශ්‍රී දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ දීල දේව නාරායණ නමින් ප්‍රසිද්ධ වන්නා වූ ශ්‍රීමත් දිව්‍ය රාජෝත්තමයන් අතුර වරංගල වෛකුණ්ඨ වාදස්ථානෝ මහාදිම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මෙත කලියුගයට වර්ෂයේ රට විष्ණු වහන්සේ සිරි විष्ණු වහන්සේ දෙමළ විष्ණු වහන්සේ මහා විष्ණු වහන්සේ මුළු විष्ණු වහන්සේ මේ ආදී නම් දාති ප්‍රතිස වන්නා ඔබ වාසී නතර වන කලියුග මම අපිට කියන්නකෝ මේ කාරණා විස්තර ටික. ඇත්තෙන්ම මේ මම පොළොන්නරු ප්‍රදේශයේ ඉන්නේ. මෙහි සමන් මාත්‍ර ළඟ තමයි ගෝකුල වැඩ කරන්නේ. ඒ වෙලාවේ මේ සමන් මහත්මයා මේ වැවක් බඳිනවා කියලා මේ මට කිව්වා. මම ඒ වෙලාවේ කිව්වා ඇත්තටම වැවක් බඳිනවා නම් එතුමා බලාපොරොත්තු වෙන්න මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න සතාසිව්පාවට වගේම මිනිස්සුන්ටත් මේකෙන් ප්‍රයෝජනයක් ඇති වෙන විදිහට තමයි එතුමා ඒක කල්පනා කරලා එයාගේ ධනයෙන් තමයි මේ වැව කරේ. ඊට පස්සේ දැන් අද අතීතයේ බලද්දී
රජගොල්ල වැව් බැඳලා තියෙනවා මේ වැව්බැඳි රාජ්‍යයක් කියන මේ අනුරාධපුර ප්‍රදේශයේ බැඳලා තියෙන වැව් හැම දෙයක්ම ඒ මිනිස්සුත් එක්ක මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් මිනිස්සුන්ගේ දාඩිය මාන්තියෙන් තමයි අලියතුන් ගෙන්නලා ඒවා කරලා ඒ වැව් තනාවි. ඒ වගේම අද පවතින වර්තමානයේ පවතින රජයක් ගත්තොත් ලංකාවේ වෙසෙන මේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් සහ සමාගම් වලින් සහ පිටරට වලින් දෙන ආධාර මුදල් වලින් තමයි මේ වැව් අද සමහර දේවල් මේක කරලා තියෙන්නේ. නමුත් මෙතුමා බලාපොරොත්තු වෙන්නේ එතුමාගේ වියදමින් තමයි මේ වැව කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැව කරපු එකෙන් සතාසිපාවට හැම දිනෙකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ජීවත් වීමේ අයිතිය ලැබෙනවා. ඒ නිසා මට පුළුවන් දේ මම එතුමා වෙනුවෙන් මේ වැව එනම් මාත්‍යවරට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන මේ කටයුතු සර්ව ප්‍රජාවට සම්පත්දායක ජීවිත ලබා දීමට පිටක කටයුතු කරනවා. මම ස්තුතියි. මේ වැඩේට මූලිකත්වය ගත සමන්තියන්ත මහතාත් ඔහුට සහයෝගය දුන්න අනුර බණ්ඩාර මහතාත් ඉන්නවා. ඉතින් අපි යාළුවගෙන් දැනගමු කොහොමද මේ කියන කාරණාවට පොරොත්තු ටික අපිට සෙලවස් මම මේ අපේ පුණ්‍ය කර්ම දේව රාජකාරී ඉවරුණා. ඒ වැඩ කටයුතු අවසන් වෙලා. ඉතින් මගේ සාමාන්‍ය පුද්ගලෙක් හැටියට මම හිතිච්ච දේ කරන ඒ වෙලාවෙම ක්‍රියාත්මක කරනවා. මූල්‍ය මුදල්ද මොනවද කියලා මම එහෙම නැහැ. මම හරි සරලව ජීවත් වෙන මිනිහෙක්. හැබැයි මගේ හදවත ඇතුලේ තිබුණ කාලයක තිස්සේ මේ අපි පුරාණ ගමේ වැව ප්‍රතිසංස්කරණය කටයුතු කරන්න ඕන තිබ්බ ගම්බිම නැවත ඒ තත්ත්වයට හදන්න ඕන කියන පුරාණ ගැමි ගතිය මගේ හදවත ඇතුලේ තියෙන දේ ඉස්මතු කරන්න තමයි මම මේ දේවල් කරන්නේ. අනිත් එක බුදුදහමේ සඳහන් වෙන පරිදි උතුම් වූ පුණ්‍ය කර්මයක් තමයි වැව් බැඳීම, ලිං හැරීම, පාරවල් හැදීම. මම ඒකට පුරුදු කුඩා කාලේ ඉඳලා පුරුදු පුහුණුලා ඉන්න පුද්ගලෙක්. ඉතින් මම මේ හින්දා තීරණය කරා මේ වැව හදිසියෙ අපි දෙන්න හවස් වෙලාවක කතා කරලා ඉන්න වෙලාවක තීරණය කරා අපි මේ වැව හදමු කියලා. ඉතින් ඒ හරහා මෙතුමා අපි දෙන්න කතා කරලා තාක්ෂණයේ අපි අනුදැනුම අපි මුදල් අපි කරලා මේ සංවර්ධනය කරා. හැබැයි මගේ කිසිම යටි බලාපොරොත්තුවක් නැහැ මේ ඉඩකඩම් මාසතු වෙන්න ඕන මගේ කියලා එහෙම අන්නහවක් නැහැ මාසතුව. මේ ගම පැරණි ගම තිබ්බ විදිහට නිර්මාණය කිරීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මොනවද ඒකත් මොකද මිනිස්සු මං දන්න තරමින් මිනිස්සෙක් මරනකොට මොකුත් තරයි යන්නේ නැහැ. ඒ හින්දා මං ඒ පුණ්‍ය කර්මයට තමයි මේ උර දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ගම්මු පෙළගස්සනවා මං ඒකට. මිනිස්සුන්ට මාර්ග පෙන්නනවා. ඉතින් මේ අවස්ථාවේ දැන් අපි ඔය වැව් බඳින්න මේවා කරන ගොඩාක් අපි මට හයිය දුන්නා. ඒ කියන්නේ හයිය කියන්නේ හැම පැත්තකින්ම හයිය දුන්නා. මේකට අවුරු දීලා මගේ මස්සිනා තමයි අනුර සමන් බණ්ඩාර කියන අපි දෙන හරි බොහොම හරි සතුටක් වින්දා මේක බැඳලා ඉවර වෙලා. ඒ වගේම ඉදිරියට ගැමි ගති උස්මතු කරගෙන ගම්මු ගෙනල්ලා යහපත් විදිහට දකින්න මිනිස්සු යහපත් විදිහට නිර්මාණය කරලා ඒ අයට අලාභයක් නොවන විදිහට ඒවා කරන්න තමයි මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී මේ තවත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් වැඩිදුර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩ කටයුතු වලට සහාය දුන්නා අපි දන්නවා. ඉතින් දිටුගැමුණුමාට සද්දාත් ඉස්සරහටම සහාය දුන්නා වගේ. ඉතින් මෙතුමාට ළඟින් ඉඳන්ම ශක්තියක් වෙච්ච අපේ අනුර සමන් බණ්ඩාර මහත්තයාගෙන් අපි දැනගමු කොයි වගේ සහායයක් දුන්නේ ඉදිරි වැඩ කටයුතු කරන්න සැලසුම් කරලා තියෙන කියලා. අවසරයි. ඇත්තටම මස්සිනා මට කිව්වා මෙහෙමයි බැබඳිමු කියලා වෙලා. ඊට පස්සේ මං කිව්වා හොඳයි එහෙනම් අපි පුරාණ තිබ්බ වැව ඒ විදිහටම වෙනස් කරන්නේ නැතුව කඩවල කැඩිලා තිබ්බා. මෙහෙ මුදල් ප්‍රමාණයක් යනවා. අපි කායෙන්වත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මට පුළුවන් විදිහට මගේ මුදල් වේදම් කරලා කරමු කියලා කිව්වා. ඊට පස්සේ අපි මේකේ ඇත්තටම ව්‍යවසායකෙක් අද මේ උඩ කොටුවල මිනිස්සු 20ක් ජීවත් කරනවා මේ වෙද්දි. ඒ නිසා වැව සම්බන්ධව සම්පූර්ණ වැව නවීකරණය කරලා බණ්ඩයක් තිබ්බේ නැහැ. මහා කැලයක් තිබ්බේ. නමුත් කිසිම දෙයකට අපි විනාශ නොකර බණ්ඩක පමණක් අපි සුද්ධ පවිත්‍ර කරලා සියලු දේවල් සකසුරුවම් කරලා අපි වාහන ගෙනල්ලා දාලා ට්‍රැක්ටර් ගෙනල්ලා අපිට පුළුවන් ආකාරයෙන් අපි ධනය මිලියන 2.5ක් විතර අපි වේදම් කරලා ඉවරලා අපිට පුළුවන් විදිහට අපි නවීකරණය කරා. ඒ යටතේ අපේ කුඹුරු ටික තියෙනවා. වැවේ අපි සියලු ඉඩම් ටික ආරක්ෂා කරලා වතුර ටික පුරවලා ඒත් මස්සිනා කිව්වේ මම මගේ ගොවිතැන් කරන මිනිස්සුන්ට උදව් කරනවා. කුඹුරු කෑලි බෙදලා දෙනවා. මෙහෙමයි වැවේ ජීවත් වෙන්න පුළුවන් මේකේ.
දීවර එකක් පිරවලා ඒ අතින් අපි දීවමයක් කරලා දාලා මේ ඉදි කරමු කියලා තමයි අපි අදිෂ්ඨාන කරගත්තේ. ගෙවල් දොරවල් හදාගමු පස්සේ. නමුත් අපි මිතුමුතුන්ගේ තාත්තගේ ඒ තිබ්බ මේ වගේට යමු වෙලා එකපාරට තීරණය කරගුවා පහුදින බැඳා අපි ඇත්තටම දින 10ක් ඇතුළත වැය බැඳලා අවසන් කරා. ඒ රජෙක්ගේ පොතේ ඇත්තටම වටිනාකම තිබුත් පුළුවන් නම් දිස්ත්‍රික්කවත් නෑ මන් දන්නවා ඉතින් මේ වගේ සිතුවිල්ලක් තියෙන පුතෙක් ඒ නිසා අපිට අද රජෙක් තමයි මේ සියලු දෙනාටම උදව් කරලා හැම පාරක්ම හදලා ඒ සියලු දේවල් කරේ රජෙක් වගේ පුතෙක් ඒ නිසා ඔබ නාලිකාවට සහ ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව අපිට කරාට ඒ වගේ අපි තවදුරටත් ඔය කියන බක් මාසේ හැම අවුරුද්දකම මංගලය පවත්වලා ඒ සියලු දේවල් අපි කරලා ඉවරලා අපේ දේවකාරී අපි කරලා මේ සියලු දේවල් මිනිස්සුන්ට භුක්ති විඳලා අපි කිසිම මිනිහෙක්ගෙන් තරහක් මොකුත් නැතුව හැමෝම උදව් කරගෙන අපි ජීවන මාර්ගය හදාගෙන සියලු දෙනා උදව් කරනවා අපි බලාපොරොත්තු තියෙන්නේ. ස්තුතියි. මේ කිව්වේ හදවතින් මේන ඔවුන්ගේ හැඟීම. ඉතින් අපි දන්නවා අතීතයේ පටන් හැමෝම නොවුනත් කලාතුරකින් මේ වගේ ධෛර්යවන්ත ශක්තිවන්ත මිනිස්සු ලෝකයට බිහි වෙනවා. ඉතින් අපේ රට අපි ගොඩනගෙන්න ඕන අපේම ශක්තිය මිනිසාට උදව් කිරීමට නම් මිනිසෙක්ම වෙන්න ඕන. ඉතින් අපි මේ දකින්නේ ඒ වගේ තවත් මිනිසුන් අතර ඉන්න තවත් මිනිස්සු දෙදෙනෙක් මෙයාලට ශක්තියක් වෙන්න අපිට පුළුවන් ශක්තිය අපි හැම වෙලේම ඉෂ්ට කරනවා. නාඩි ටීවී ඔබ වෙනුවෙන් මේ හැමෝම මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරන්න සූදානම්. අපිට අද වැඩසටහන මේ කරගෙන යාම සඳහා අපිට ආරාධනා කරපු සමන් ප්‍රියන්ත මහත්මයාටත් අනුර බණ්ඩාර මහත්මයාටත් අපි දෙපළටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩ කටයුත්ත සාර්ථක කර ගැනීම සම්බන්ධව. ස්තුතියි. බොහොම ස්තුතියි.